දෙසැම්බර් මාසයට අදාළ පුනරක්ෂණ පන්තිමාලාවේ අපි 4 වෙනි MCQ එකට එමු. අපි MCQ 30ක් ඉවර කරලා තියෙන ගිය මාසේ. අපි මේ මාසෙත් අඩුම MCQ 100ක්වත් ඉවර කරමු. 100කට එහා පැත්තේ පේපර් ටික හම්බ වෙලා තියෙන්නේ. MCQ එකේ පේපර් එක MCQ පොතේ අලවගෙන උත්තර ටික ඩිස්කස් කරගන්න කාරුණිකව කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම හොඳින් විභාගයට මුහුණ දෙන්න නම් මේ වැඩ ටික කරගෙන යන්න වෙනවා. මොකද එක්සෑම් එක තියෙනවා කියන එක නියතයි අගෝස්තු මාසේ. ඒකින්ද එක්සෑම් තියෙනවා. ඒකින්ද හොඳට පාඩම් කරගෙන කටයුතු ටික ඔක්කොම හොඳට කරන්න. පාඩම් කරේ නැත්නම් අපිට යන්න බැරුවයි. කොයිතරම් ප්‍රමාණයකින් විෂය නිර්දේශය ආවරණය කරලා තියෙනවද කියන එක හොයන්නේ නැහැ. ඔබට ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා. එහෙනම් අපි දැන් ඊටම සැහැල්ලුවෙන් රිලැක්ස් එකකින් මේ වැඩ ටික කරගෙන යන්න. රයිට්. අපි කෙලිම ප්‍රශ්න පත්‍රයට එමු. ඔයා 4 වෙනි MCQ එක ඉරි ගහලා ඇති. ඒ ටික බලාගෙන උත්තර ටික හදාගන්න. මම උත්තර ටික කියාගෙන යන්නම්. චීනයේ ජීලින් පෙට්‍රොකෙමිකල් කර්මාන්ත ශාලාව පිපිරීමකට ලක් වුණා. ඉතින් චර්නෝබිල් රසායන කඳුර රුසියාවේ චර්නෝබිල් බලාගාරය පිපිරුවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ ඩරස් රසායනික බලාගාරය පිපුරුවා. ඊට පස්සේ ඉන්දියාවේ බෝපාල් රසායනික අනතුරු සිද්ධ වුණා. මේ සියලු රසායනික අනතුරු සිද්ධ වුණා වගේම චීනයේ පෙට්‍රොකෙමිකල් කර්මාන්ත ශාලාවේ අනතුරක් වුණා. සමහර ඒවා පරමාණු බෝම්බ තරම්ම අතිශය විනාශකාරී පිපිරීම් තමයි සිද්ධ වුණේ. ඉතින් චර්නෝබිල් බලාගාරය එතකොට බෝපාල් රසායනික කාන්දුවීම් සිද්ධ වෙලත් අවුරුදු 50කට වඩා වැඩි. තාමත් ඒ වගේ දුක් විඳින මිනිස්සු, මියැදෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ වගේ කර්මාන්ත රසායනික දූෂණයකට ගොදුරු වුණාට පස්සේ, රසායනික ක්‍රියාවලියකට ලක් වුණාට පස්සේ මේ ප්‍රදේශය විතරක් නෙවෙයි, මේ ප්‍රදේශයෙන් අවට ප්‍රදේශවල පවා අතිශය විනාශකාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද එහි තියෙන අතිශය විනාශකාරී රසායනික කාරක කොටස් පරිසරයේ නොනැසී පවතිනවා. පරිසරයේ නොනැසී පවතින කාල පරාසය අවුරුදු 100කටත් වඩා වැඩි. සමහර ඒවා ඇතැන් ඒවා අවුරුදු 7-100ක් වෙනවා. ඉතින් මේ රසායනික කාරකයන් හානි කර වෙන්නේ එකයි. ඊට පස්සේ දැනට උනත් රුසියාවේ චර්නෝබිල් බලාගාරයේ අවට නගර, ඒ චර්නෝබිල් නගරේ පවා මුළුමනින්ම වෙනසකට ලක්වීම අපිට පැහැදිලි කරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන ප්‍රධාන සාධකයේ විදිහට හඳුනා ගන්න තියෙන්නේ, අපිට කියන්න පුළුවන් වෙන විදිහටම තියෙන්නේ මුළුමනින්ම එම ප්‍රදේශය ගෝඩ් සිටි බවට පත් වෙලා තියෙන්නේ. හොල්මන් නගර කිසි කෙනෙකුට යන්න බැරි. ඒ අවට ප්‍රදේශවල මිනිසුන් පවා අංග විකල තත්ත්වයට පත් වෙලා බොහෝ රෝග වලට ගොදුරු වෙනවා. ඉතින් අපි මේකෙත් එහෙම තමයි. අපිට චීනීය ප්‍රධාන ගංගා රාශියක් තියෙනවා. යැන්සිකියන් නදිය තියෙනවා, ෆයන්හෝ නදිය තියෙනවා, සිකියන් නදිය තියෙනවා, සිජියැන්ක් නදිය තියෙනවා, ෂොන්හුවා නදිය තියෙනවා. ඒ වගේ ගංගාවන් අතරින් මේ කර්මාන්ත ශාලාව පිපිරීමකට ලක් වුණාට පස්සේ ඒ අවට ආසන්නයේම තියෙන ගංගාව තමයි සෙන්හුවා නදිය. ඉතින් හොයන්හෝ සහ යැන්සිකියන් හොයන්හෝ ගංගා තමයි වඩාත් ප්‍රසිද්ධ ගංගා චීනයේ. නමුත් මේ සිද්ධිය සිද්ධ වන්නේ සොන්හුවා නදිය ආසන්නයේ. උත්තරේ දෙක. හයිෆා. එතකොට ඊශ්‍රායලයේ හයිෆා ප්‍රදේශය, ඊශ්‍රායලය ගත්තට පස්සේ ඊශ්‍රායලයේ ජෙරුසලම ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ටෙල් අවීවි නගරය, ඒ වගේ ප්‍රදේශ තියෙනවා. ඉතින් ඊශ්‍රායලය කොයිතරම් දරුණු ලෙස යුදමය තත්ත්වයන් වලට ගොදුරු වුණාද කියනවා නම් අපි දැන් දන්නවා මොනවද. MCQ 1 දාලා ඒකට උත්තරේ, MCQ 2 දාලා ඒකට උත්තරේ ඩිස්කස් කරගන්න. දැන් කියලා ආයෙත් මතක් කරන්න ඕනේ නෑනේ. මම එහෙම ඉක්මනින් යනවා. ඉතින් දැන් ටික ටික දන්න හින්දා සමහර ප්‍රශ්න වලට උත්තර විතරක් එලිම කියනවා. සමහර ඒවා පැහැදිලි කිරීම කරනවා. හරිද? එහෙනම් සාමාන්‍යයෙන් ජෙරුසලම, එතකොට මේ ආසන්න ටෙල් අවීවි නගරේ වගේ
යම් ලෙසකින් ඊශ්‍රායලයේ යම් ප්‍රසිද්ධ ප්‍රදේශයක් තියෙනවා නම් එය හයිපා ප්‍රදේශය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ටිකක් ශාස්ත්‍රීය බවින් වැඩි විශේෂයෙන්ම ටෙක්නොලොජි සයිඩ් එක වැඩි නගරය පවා ටිකක් දියුණු මට්ටමකට පරිවර්තනය වෙලා තියෙන ප්‍රදේශයක් තමයි මේ හයිපා ප්‍රදේශය. ඉතින් එහෙනම් එකපාරටම ඊශ්‍රායලය කියපුවම ඔළුවට එන්නේ ත්‍රස්තපහාර පලස්තීනය ඊට පස්සේ ගාසා තීරය එතකොට ඉස්රායලය ඔය වගේ ගැටුම් ගැන තමයි අපිට ඔළුවට එන්නේ. එතකොට උත්තරේ එනවා වැඩි වශයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වූ කලාපයක් ලෙස. එතනම උත්තරේ එතකොට වැරදි. උත්තරේ ඒක නෙවෙයි. ඊශ්‍රායලයේ හයිපා කියලා කියන්නේ ටෙක්නොලොජි අතින් තාක්ෂණය අතින් ඉතා විශාල දියුණු ප්‍රදේශයක්. ඔබට සර්ච් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ හයිෆා කියලා ගහුවොත් ඕන නම් ඔයාලට චෙක් කරලා ගන්න පුළුවන්. හයිෆා කියලා කියන්නේ ඊශ්‍රායලයේ ඉතාමත් දියුණුවටපත් වෙච්ච කාර්මික නගරයක්. කාර්මික සිටි එක කාර්මික මධ්‍යස්ථානයක් බැංගලෝර් වගේ. එතකොට කාර්මික මධ්‍යස්ථානයක් තමයි ලෝකේ සාමාන්‍යයෙන් කියන්නේ සිලිකන් නිම්නයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රදේශය. අන්න ඒ වගේ එක තැනක් තමයි කාර්මික මධ්‍යස්ථානය තමයි හයිෆා කියන්නේ. දැන් තේරෙනවා කතාව. අධිතාක්ෂණික කාර්මික කලාපයක්. හොයන්නෙන් තියෙන්නේ පොබෙට් පීක් කඳු වැටිය. මේ කඳු වැටිය විහිදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් ලොකු කඳු වැටියක්. චීනය හා ටිබෙටය ආජෙන්ටිනාව හා චිලි ආජෙන්ටිනාවේ නෙවෙයි මේ කඳු වැටිය පිහිටලා තියෙන්නේ. ඉන්දියාව පාකිස්තානය ඉන්දියාව හිමාල කඳු වැටිය සම්බන්ධ වෙනවා. එතකොට බංගලාදේශය පැත්තට එනකම්ම තියෙනවා. ඒ පැත්තෙන් චීනයට සම්බන්ධයි. රටවල් 5ක් විතර ආවරණය කරනවා හිමාල කඳු වැටිය. නමුත් ඊට සාපේක්ෂව මේ කඳු වැටිය පිහිටන්නේ පීක් කඳු වැටිය චීනය සහ කිර්ගිස්තානය ආශ්‍රිතව. උත්තරේ 4. ඊගාවෙකටම චීනයේ බඳපටිය සහ චීනයේ සංවේගය. චීනයේ සංවේගය කියන කතාව නම් කවුරුත් දන්නවා. චීනයේ ශෝකය. චීනයේ ශෝකය වෙන්නේ චීනයේ හොයන්හෝ ගංගාව. හොයන්හෝ ගංගාව පිට අරගලනවා හැම වර්ෂයකදීම. එතකොට මුළු හොයන්හෝ ගංගාව පිට අරගැලීමත් සමගම එවැනි ප්‍රදේශයන් ආශ්‍රිතව අතිශය විශාල වශයෙන් ගම් වතුර බලපෑම් මගින් මිනිසාටත් පරිසරයටත් බලපෑම් ඉල්ල වෙනවා. වීගොතැන විනාශ වෙනවා. ඒ වගේම නගරයේ දෙපැත්තේ තියෙන විශාල ජනාවාස ජන සංකේන්ද්‍රයන් මුළුමනින්ම බිඳ වැටෙනවා. මෙන්න මේ නිසා චීනයට ශෝකයක් උදා වෙනවා. එනදා චීනයේ මිනිස්සු මිය යෑම සිද්ධ වෙනවා. ඒකින්ද චීනයේ සංවේගය බවට පත් වුණේ හොයන්හෝ ගංගාව. මේ හොයන්හෝ ගංගාව දෙපස ගම් යූරු ස්වභාවික ගම් කණ්ඩි පිටාර ගලලා ගම් වතුර ඇති වෙනවා. ඒ නිසා හොයන්හෝ චීන රජය හොයන්හෝ ගංගාව දෙපස ක්‍රියාත්මක වන මේ සංසිද්ධිය චීන රජය විසින් මොකද කරන්නේ? මේ කෘතිම ගම් කණ්ඩි ඉදි කරනවා හොයන්හෝ ගංගාවට. මේ කෘතිම ගම් කණ්ඩි ඉදි කරලා ඒ ගම් කණ්ඩි අතරින් ගංගාව ගලා බසීමට සලස්සනවා. එතකොට ගංගාවේ පිටාර ගැලීමෙන් සිදුවන හානිය අවම වෙනවා. මෙන්න මේ හින්දා තමයි චීනයේ ශෝකය නැති කරගන්න පුළුවන් වුණේ. ඉතින් යම් වෙලාවකට දැන් නම් චීනයේ ශෝකය නැහැ. චීනයේ හොයන්හෝ ගංගාව පිටාර තැනි බැඳපු නිසා. නමුත් චීනයේ බඳපටි නමින් හඳුන්වන්නේ චීනයේ හරහා ගමන චීනීය බෙල්ට් එකක් වගේ ක්‍රියාත්මක කරන චීනී වටිනාම ගංගාව නැත්නම් චීනීය ශාස්ත්‍රීය කරපු චීනී අධිරාජ්‍යවාදය ගොඩනගා ගැනීමට උදව් වුණු මිනිසුන්ගේ ශක්තිය පෞරුෂය ගොඩනැගුණු යැන්සිකියන් නදිය. එතකොට යැන්සිකියන් හොයන්හෝ ගංගා අතරින් යැන්සිකියන් කියලා කියන්නේ බඳපටිය, සංවේගය කියලා කියන්නේ හොයන්හෝ. මෙන්න මේක තමයි උත්තරේ. එහෙනම් යැන්සිකියන් සහ හොයන්හෝ ගංගාවන් මේ විදිහට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සලකන්නේ ශ්‍රී ලංකාව වගේ
මේ විදිහට අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා. ඊගවට වික්ටෝරියා රන්දනිකල රන්ටැමේ යන ප්‍රදේශ අභය භූමි ලස්සන කතා තියෙන්නේ කැනඩා රජයෙන් කැනඩා රජයේ විසින් 1960 විතර 64 කාලේ පරිච්ඡේදයේ මූලික පර්යේෂණ කටයුතු ආරම්භ කරන්නේ මූලික පර්යේෂණ කටයුතු ආරම්භ කරනවා වික්ටෝරියා ජලාශය ඉදිකිරීම සම්බන්ධයෙන්. මහවැලි ගංගාව හරස් කරලා තමයි වික්ටෝරියා ජලාශය ඉදි කරනු ලබන්නේ. ඉතින් මේ පර්යේෂණයන් කැනඩා ආධාර මත මූලික පියවර ගන්නවා. ඊපස්සේ 1978 ජයවර්ධන මහතා ජනාධිපතිතුමා විසින් මෙහි මූලාරම්භය සිද්ධ කරනවා. පවුල් 3,60,000කට සහන සලසන්න විශාල ගොවිබිම් ප්‍රමාණයක් සස්්‍රය කරගන්න මෙගවට් 600ක විදුලි බලයක් උත්පාදනය කරන්න මෙගොට් 600ක විතර විදුලි බලයක් උත්පාදනය කරන්න තමයි ඒකෙන් බහුකාර්ය යෝජනා ක්‍රමයක් ගොවිබිම් සස්්‍රය කරන්න. එතකොට ඒහා බැඳුණු පවුල් 9,000කට ආසන්න ප්‍රමාණයක ශාස්ත්‍රීයත්වය උදා කර දීමට වික්ටෝරියා ජලාශය ඉදි කරනවා. ඉතින් මේ වික්ටෝරියා ජලාශය ඉදි කිරීමේ මූලික පියවර තියෙන්නේ තබන්නේ 1960. නමුත් ඒක 1980 තමයි ක්‍රියාත්මක කරන්නේ. 1980 දී 78 යෝජනා ක්‍රමයන් ජනාධිපතිතුමා ගන්න තීරණයක් අනුව 1980 ඒ කියලා කියන්නේ 90 දැන් අවුරුදු එතකොට 40කට ආසන්නයි. ඊට පස්සේ මේ 1980 ඉදිකිරීම කටයුතු පටන්ගෙන 1985 මාර්තු මාසේ 12 වෙනිදා විතර තමයි හරියටම දිනේ මතක නැහැ අවුරුද්ද නම් මතකයි 1985 මාර්තු මාසේ 12 වෙනිදා වගේ තමයි මහජන අයිතියට ප්‍රජා මිනිසාට ඒක දායද කර දෙන්නේ එන විවෘත කරන්නේ 1985 දී. ඉතින් ඊට පස්සේ වික්ටෝරියා රන්දනිකල රට්ටබේ ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිත විශාල ජලාශයත් එක්කම විශාල ප්‍රදේශයක් රක්ෂිත ප්‍රදේශයක් බවට පරිවර්තනය කරනවා. ඒ අවට ප්‍රදේශ දැඩි රක්ෂිත බවට පත් කරලා ජලයෙන් පෝෂණය කර ලබනවා. මෙගෝට් 600 විදුලි බලයක් උත්පාදනය කරනවා. පවුල් ලක්ෂ ගානකට සපයන බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට වාරි මාර්ග පද්ධතියක් ස්ථාපිත කරනවා. මේ සම්බන්ධයෙන් ඒ අභය භූමි කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන්නේ 1987 වර්ෂයේදී. උත්තරේ 4 1987 වර්ෂයේදී. එතකොට 1980 දී තමයි මේ වැඩ කටයුතු පටන් ගන්නෙ. නමුත් හදලා ඉවර කරන්නේ 85 දී. රයිට්. 2007 2008 වර්ෂයේදී මානව සංවර්ධන වාර්තාවට අනුව 21 වෙනි සියවසේ පවතින වැදගත්ම මානව සංවර්ධන අභියෝග. එතකොට මිනිස්සුන්ට තියෙන අභියෝග තියෙනවනේ. ප්‍රජාවට තියෙන අභියෝගයන් සත් තියෙනවා. ඉතින් එක එක ආහාර අර්බුදයක් තිබ ලෝකේ. ජල අර්බුදයක් පැවතුණා ලෝකේ. මිනිස්සුන්ට එක එක ස්වභාවික ව්‍යසනයන් වලට ගොදුරු වෙන්න ලක් වුණා. ඊට පස්සේ මිනිස්සුන්ට ඒවයින් හානි සිද්ධ වුණා. එසේ වුවත් විශාල වශයෙන් ඔය එක එක खनिज तेल අර්බුදයක් තිබ්බා. එතකොට ඒවට විකල්ප වල ශක්තිය ආවා. ආහාර අර්බුදයක් ආවා. ඊට පස්සේ ඒකට ඥාන තාක්ෂණයෙන් හරිත විප්ලවයෙන් උත්තර දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ජල අර්බුදයක් කියලා එකක් ආවා. ඒ අර්බුදයට මුහුණ දෙන්න නම් මහා සාගරයේ තියෙන ජලය පිරිසුදු කිරීමේ කටයුතු ව්‍යාපෘති පටන් ගත්තා. ඊට පස්සේ ග්ලැසියර් ප්‍රදේශ වල ජලය පිරිසුදු කරලා පානීය ජල ව්‍යාපෘතියන් හැදුවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට උත්තරයක් අපි හොයා ගන්නවා. ඉතින් ඒඩ්ස් ලෝකේ
HIV වෛරසය ආසාදනය වීම ලෝකේ මිනිසුන් මිය දෙනවා තාමත් හරියට ඖෂධයක් හොයාගත්තේ නැතුව උනත් මේක යම්තා දුරකට පාලනය කිරීමට හැකියාවකුත් තිබිලා තියෙනවා. නමුත් ඉතින් මිනිසුන් විශාල වශයෙන් මිය දෙන රෝගී තත්ත්වයක්. ඒක ඉතින් ලොකු අභියෝගයක් නෙවෙයි. ළමා මන්ද පෝෂණය ලෝක විශාල අභියෝගයක්. මන්ද පෝෂණයට යුනිසෙෆ් එක හරහා ත්‍රිපෝෂ බෙදා දෙනවා. එතකොට ඒක වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. ලෝක ඛනිජ තෙල් අර්බුදයට විකල්ප බල ශක්තිය මූලයන් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ජල හිගයට මං කිව්ව විස්තරේ. දේශගුණ විපර්යාසය තමයි උත්තරේ. ITZ IPCC එක Intergovernmental Panel of Climate Change IPCC එක. ඒ කියලා කියන්නේ දේශගුණ විපර්යාසයන් පිළිබඳ අන්තරාණ්ඩු මණ්ඩලය. මේ තමයි දැන් ලෝකයේ දේශගුණය සම්බන්ධ ලෝකයේ වැඩිම අවධානයක් යොමු කරලා තියෙන ජාත්‍යන්තර සංවිධානය දේශගුණ විපර්යාසයන් පිළිබඳ අන්තරාණ්ඩු මණ්ඩලය කියලා තමයි මේකට කියන්නේ. IPCC Intergovernmental Panel of Climate Change. මේ climate එක change වෙන එක ගැන ලෝකේ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ හොඳට තිබ්බ සමහර දේශගුණික තත්ත්වයන් අවුරුදු ගානක් ගියාට පස්සේ වෙනස් වෙලා තියෙනවා. යහපත් විදිහට තිබුණු සමහර ප්‍රදේශ අයහපත් තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. එකපාරටම ලෝකයේ දේශගුණික විපර්යාසයන් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ කතාව තමයි ලෝකයේ දේශගුණය යම්තාක් මානව බලපෑම් නිසා වෙනස් වුණා. ඉතින් අනාගත ලෝකයේදී මේ ඕන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න පුළුවන් වුණාට ඕන ප්‍රශ්නයකට උත්තරයක් හදාගන්න පුළුවන් වුණාට දේශගුණික විපර්යාසයන් වලට උත්තර නැහැ. ඒකින්ද දේශගුණය අපි මේ මුළු මහත් ලෝකයේ ජීවත් වෙද්දී ඒක ගැටලුවක් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක තමයි අර්බුදය. ඒකට උත්තරයක් හොයාගන්න ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් 21 වෙනි සියවසේ මිනිසුන්ට තියෙන ලොකුම අභියෝගය දේශගුණික විපර්යාසයන්. ශ්‍රී ලංකාවේ මුළු ජලවහන රටාවම අරිය වුවද එතකොට අරිය ජලවහනයක් නම් අහන්නේ එතකොට අපි ජලවහන රටාවන් අපි රූප සටහන ඇඳලා හඳුනාගත්තා. ඉතින් මධ්‍ය කඳුරු කෙනෙක් පටන්ගෙන හැමතැනටම ගංගා ගලාගෙන බහිනවා. එතකොට යම් කඳු වැටියකින් පටන්ගෙන කඳු වැටියක් තියෙනවා නම් ඒ කඳු වැටියෙන් පටන්ගෙන හැමතැනටම ගංගාව ඔහොම ගලාගෙන යනවා නම් අපි ඒකට කියන්නේ අරිය ජලවාහනේ. ඒතර ශ්‍රී ලංකාවේ ජලවාහන රටාව අරියයි. මහවැලි ගංගාවේ පමණක් නිර්මාණය වෙති ජලවාහන රටාව. එතකොට ජාලාකාර ජලවාහනේ දන්නවා. එතකොට සාමාන්‍යයෙන් ජාලාකාර ප්‍රධාන ගංගාවට අතු ගංගා ඍජුකෝණීව එකතු වෙනවා. ඔහොම ඊට පස්සේ වලයාකාර ජලවාහනය. එතකොට කරත්ත රෝදයක් වගේ ඒක අපි ඇඳලා තියෙන මීට කලින් MCQ එකේ. සවිරාම ජලවාහනය මේකට එන්නේ. සවිරාම ජලවාහනය හුණුගල් වල එන්නේ. රේඛීය ජලවාහනය එනවා, ශාකීය ජලවාහනය එනවා. එතකොට රේඛීය ජලවාහනය කියලා කියන්නේ මේ වගේ එකකට රේඛීයයි. හැබැයි මේ වගේ ගහක අත්තක් වගේ ඔන්න ඔය වගේ ගහක අත්තක් වගේ. එහෙනම් කොහොමද මේ පැත්තෙන් පටන් ගත්තට පස්සේ මධ්‍ය කඳුකරයෙන් පටන්ගෙන මේ පැත්තට ඇවිල්ලා ඔහොම තමයි විශාල අතු ප්‍රමාණයක් මේකට එකතු වෙනවා. එතකොට දෙපැත්තෙන් එකතු වෙනවා මේකට මධ්‍ය කඳුකරයෙන් ආරම්භ වෙලා පහළට ගලාගෙන ඇවිල්ලා ආයෙත් හැරිලා මේ උඩින් ගිහලා ත්‍රිංකොණාමලයෙන් වැටෙනවා. අනිත් එතකොට කැලණි කළු වලවේ කැලණි ගඟ මේ පැත්තට එන්නේ. කළු ගඟ මේ පැත්තට, වලවේ ගඟ මේ පැත්තට. නමුත් මහවැලි ගඟ විතරක් ආපහු කොහෙටද ත්‍රිකොණාමලය දක්වා ගමන් කරන.
අන්න ඒක තමයි වෙනස්. ඒ හින්දා මහවිලි ගංගාව පටන් ගන්නේ සමනලකන්ද ආසිත වුණත් ඉවර කරන්නේ ත්‍රිංකෝලි. එතකොට මේක කැලණි ගඟ මෝදරින් මේ පැත්තෙන් ඊට පස්සේ කළු ගංගාව කළුතර බෝධිය ගාවින් වලවේ ගඟ මාතරින් ඒ වගේ ගලාගෙන ගියාට මහවැලි ගඟ විතරක් කොහෙන්ද ඉවර වෙන්නේ ත්‍රිංකෝ වලින්. එහෙනම් ඒ ගංගාවේ ජලවහන රටාව ශාකීය ස්වභාවයක් ගන්න. උත්තරේ 4 මතක තියාගන්න හොඳට. මේ 2008 වසරේදී චීනයේ හැන්ෂු බොක්ක හරහා ඉදිකිරීමට නිම කරලද ලෝ දිගම පාලම සතු මුළු දිග ප්‍රමාණය. දැන් නම් මේක වාර්තාව බිඳ වැටිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැනටත් හැබැයි වාර්තා බිඳ වැටුණාට ඒ වාර්තාව හිමිකම තියෙන්නේ තායිත් චීනයටම තමයි. හොංකොන් ඉඳලා ෂැන්හයි ආසිත කලාපයේ දක්වාම කිලෝමීටර් 56කින් දිගින් යුක්ත මුහුද උඩින් පාලමක් ඉදි කරලා තිනවා. ඊට කලින් ලෝකයේ දිගම පාලම ලෙස විරුදාවලිය ලැබුණේ චීනයේ හැන්ෂු බොක්ක හරහා ඉදි කරලා ඇති හැන්ෂු පාලම. ඒකේ දිග කිලෝමීටර් 40ක් වෙනවා. උත්තරේ 1. මහාචාර්ය මහින්ද පාතේකම විසින් ඉදිරිපත් කරන ඕස්ට්‍රේලියානු රජය විසින් අනුමත කරන ලද ඉදිරි සංවර්ධනය සඳහා වන ඕස්ට්‍රේලියාව ව්‍යාපෘතිය මේ පාතේකම සහ ඉදිරිපත් කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ මහා සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ කොවිඩ් අර්බුදයේ හින්දා යම් පසුබෑමකට ලක් වුණත් මුළු මහත් ඕස්ට්‍රේලියාවත් සතුව පවතින ඕස්ට්‍රේලියානු ප්‍රොජෙක්ට් එක හඳුන්වලා තියෙන 22 in ඕස්ට්‍රේලියාව කියලා. OS 22 in කියලා තමයි කියන්නේ. ඕස්ට්‍රේලියාවේ 2020 සිදු කරන ලබන මහා ව්‍යාපෘතියට තමයි මේ මහින්ද පාතේකම විසින් අනුමත කරලා තියෙන මහා මාර්ග පද්ධති ඇසුරෙන් හා සංවර්ධන ව්‍යාපෘති මේ අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ විසින් තමයි මේ කතාව නිම කරලා තියෙන්නේ. රයිට්. MCQ එක දාගෙන එකට අදාළ උත්තර සකස් කරගන්න. රයිට්. අපි යමු ඊගා ප්‍රශ්නෙට. මැලේසියාවේ පෙනෑන්ක් ප්‍රදේශය පෙනෑන්ක් කියලා තමයි කියන්නේ වඩා ප්‍රසිද්ධව පවතින ආර්ථික කටයුත්ත. ආර්ථිකය මොරරත කර්මාන්තයට ගුවන් රිදිපිලි අධිතාක්ෂණ නැව් මේ පෙනෑන්ක් මැලේසියාවේ විශාල සංවර්ධනීය කලාපයක්. ඉතා කෙටි කාලයකදී වේගවත් සංවර්ධනයකට හිමිකම් කියපු ප්‍රදේශයක්. ඉතින් මේ හයි ටෙක්නොලොජි තමයි මේ ප්‍රදේශයේ තියෙන අධිතාක්ෂණය. උත්තරේ 3 ශ්‍රී ලංකාවේ භූගත බලාගාරයක් කොත්මලේ වේල බැඳලා ඊට පස්සේ ඒ වේලය අභ්‍යන්තරයෙන් අටභාග ප්‍රදේශයට එනකම් වතුර කිලෝමීටර් 11ක ප්‍රදේශයක් උමගක් මගින් වතුර ගෙනෙල්ලා කොත්මලේ ජල විදුලි බලාගාරයේ අටභාග ප්‍රදේශයේදී භූගත බලාගාරයක් විදිහට පටන් ගත්තා. ඒකේ දෙවෙනි බලාගාර ව්‍යාපෘතිය පටන් ගන්නේ කළු ගඟ පදනම් කරගෙන පොළොව යට මීටර 185ක් දුරට ජලය රැගෙන ගිහිල්ලා කළුතර ප්‍රදේශයේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද දෙවන භූගත ජල විදුලි බලාගාරය කියලා කියන්නේ කුකුලේ ගඟ ව්‍යාපෘතිය. උත්තරේ 3 කුකුලේ ගඟ ව්‍යාපෘතිය. මේක ජල විදුලි බලාගාරයක් දෙවෙනි භූගත බලාගාරය. 2002 වසරේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතාවයකට කියන්නේ ජයිකා කියලා හඳුන්වන ලද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන සිංහාදේශක ප්‍රජා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ප්‍රජා ජල විදුලි ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන. උත්තරේ 1 2005 දී ආරම්භ කරන ලද කොළඹ මල අපාවහන පද්ධතිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ආධාර මේවා සාමාන්‍ය දැනීම හා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ දැනුම උපයෝගී කරගෙන තමයි පේපර් එකට අදාළ මූලික දැනුම අපි සකස් කරගන්නේ. පේපර් එකට අදාළ මොලේ හදාගන්න නම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලා ඒ ප්‍රශ්නත් එක්ක අපිට
මුලේ හදාගත්තට පස්සේ තමයි ටක් ගාලා උත්තරයකට එන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද තමයි මේ වගේ අමතර ප්‍රශ්න දාලා තියෙන්නේ. මේවා විෂය නිර්දේශය තුල අන්තර්ගත නැත. නමුත් මේවා ප්‍රශ්න තමයි. ආධාර කරනු ලබන රාජ්‍යයක් වන්නේ කොළඹ මලාපන පද්ධතියට පමණක් නෙවෙයි. විශේෂයෙන්ම ගත්තට පස්සේ මහනුවර මලාප අපවහන පද්ධතිය පවා දියුණු තත්ත්වයකට පත් කරලා ඒ ක්‍රමවත් බවට සකස් කරලා තියෙන්නේ චීන රජය නම් නෙවෙයි. උත්තරේ ජපානය. ජපානයේ මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රසිද්ධයි. එයාලා මේවා රැගෙන ගිහිල්ලා වායුව නිෂ්පාදනය කරනවා. මීතේන් වායු නිෂ්පාදනය කරනවා. මීතේන් එයාලා ප්‍රයෝජනවත් ගන්නවා. මුතුරාජවල තෙත්බිම් තුල පිහිටි ගම්මානයක්. මුතුරාජවල ජායල ප්‍රදේශයේ අකරගම තියෙන ගම්පහ ප්‍රදේශයේ නිල්හිරිගම උඩමත්තල දකුණේ තියෙන්නේ මැද්දේගම දකුණේ තියෙන්නේ පහත්ගම ගම්පහ ප්‍රදේශයේ තියෙන්නේ මුතුරාජවල තෙත්බිම තුල පිහිටියේ ලස්සන ගම්මානය තමයි නිල්හිරිගම. උත්තරේ දෙක. ඇමරිකා එක්සත් ජනපදයට අයත් වේල අස්වාන් වේල තියෙන්නේ විශාල ව්‍යාපෘතියක් මහා දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් අප්‍රිකාවේ ඇත්තටම සෞභාග්‍ය කියලා හඳුන්වන්නේ මුළු මහත් අප්‍රිකානු වැසියන්ටම අවශ්‍ය ජල පහසුකම් ගොවිතැනට පානීය ජලය ලෙස සපයන්නේ මහා නයිල් නදිය හරස් කරලා ඉදි කරලා තියෙන මොනවද අස්වාන් වේල. ඊජිප්තුවේ අස්වාන් වේල ලෝක ප්‍රසිද්ධයි. අස්වාන් වේල තියෙන්නේ ඊජිප්තුවේ. එය අප්‍රිකාවේ හදවත වගේ. ඒ අස්වාන් වේල මගින් තමයි අප්‍රිකාවේ මිනිස්සුන්ට වතුර දෙන්නේ. හුවර් වේල අකාසිකයිකෝ වේල ජපානයේ, හරිබා වේල සැම්බියාවේ, ගාන්ධි සාගර් නාගර්ජුන සාගර් වගේ මහා ව්‍යාපෘති ගංගා හරස් කරලා හදලා තියෙන්නේ ඉන්දියාවේ. උත්තරේ ඇමරිකාවේ. ඇමරිකා එක්සත් ජනපදයට තමයි හුව වේල අයිති වෙන්නේ. උත්තරේ දෙක. මුදල් ලේඛකයන් ඇසුරින් මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව රින්ගිට් පේසෝ කෝන රැන්ට් යන මුදල් වර්ග පිළිවෙලින් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ඩොලර් තමා භාවිතා කරන්නේ. බංග්ලාදේශයේ නම් රුපියල් භාවිතා කරන්නේ. එතකොට කැනඩාවේ ඩොලර්, ඩෙන්මාර්කයේ ඩොයිස්මාර්ක්, එතකොට මැලේසියාව, පිලිපීනය, ස්වීඩනය හොයාගන්න ටිකක් අමාරුයි. එතකොට ඩෙන්මාර්කයේ ඩොයිස්මාර්ක් නෑනි. ඉතින් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එකේ තායිවානයේ, පිලිපීනය, ඊට පස්සේ පිලිපීනය නම් භාවිතා කරන්නේ පේසෝ. හොංකොං චීන මුදල්මයි භාවිතා කරන්නේ. ස්විට්සර්ලන්තයේ භාවිතා කරන ස්විස් මුදල්. ඊට පස්සේ සෞදි අරාබිය, බංග්ලාදේශයේ රුපියල්. ඒ වගේ හතරෙනි උත්තරේ ගන්නත් බෑ. එහෙනම් උත්තරේ කැනඩාව ඩොලර් හින්දා පස්වෙනි උත්තරේ ගන්නත් බෑ. උත්තරේ රින්ගිට් භාවිතා කරන්නේ රින්ගිට් කියලා වට. කියන්නේ මැලේසියාවේදී, පිලිපීනයේ පේසෝ, ස්වීඩනයේ කෝන, සවුත් අප්‍රිකාවේ රැන්ට් මුදල් ලේඛකයන්. උත්තරේ දෙක. වසරේ වැඩි කාලයක් හිම මිදී පවතින නාවක ඇලමාර්ගය. එතකොට හිම මිදෙනවා. අවුරුද්දේ වැඩි කාලයක් හිම මිදිලා තියෙනවා. ඒ වුණාට ජලය බවට පත්වෙන මේ කාලයේදී මිනිස්සුන්ගේ මානව කටයුතුත් මේවා හරහා සිද්ධ කරගන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ පංචමහාවිල් කේන්ද්‍ර කරගනිමින් මේ පැත්තෙන් ගලාගෙන යනවා සෙන් ලෝරස් නදී, සාන්ත ලෝරස් නදී. එතකොට මේ කැනඩාව, ඇමරිකාව මේ සාන්ත ලෝරස් නදිය සීත ඍතුවේදී හිමෙන් සම්පූර්ණයෙන් වැහිලා යනවා.
විමානයේ උදා වෙනකොට යලි මොනව වෙනවද සම්බන්ධ වෙනවා හිමින් වැහිලා ගියපු ගංගාව නැවත ජලයෙන් සම්බන්ධ වෙනවා. එතකොට මේකේ නැව් යන්න පුළුවන් විල් හරහා මේ චිකාගෝ දක්වාම නාග ගමන කටයුතු කරන්න පුළුවන්. දැවන්ත නැව් වෙන්නේ අපි දන්නවා වෙරළා ආසන්නයේට. ඇමරිකාවට එහෙම නැහැ. ඇමරිකාවේ රට මැදට යෝධ නැව් අරන් යන්න පුළුවන් මේ සාන්ත ලෝරස් නදිය තියෙන ඉඳ. සෙල් ලෝරස් නදිය ඉඳන් සුපිරිලි ඊරි ඔන්ටාරියෝ විල් හරහා මිචිගන් විල දක්වාම නැව් වෙනවා. රට මැදට විශාල නැව්. ඉතින් ඒක හේතුව තමයි සාන්ත ලෝරස් නදිය. එක කාලෙකදී මේ ලෝරස් නදිය මොනව වෙනවද හිඳිලා යන. එතකොට ඒ කාලේදී වගේම සීති ඍතුන් වලදී හිමපතිත වෙලා හිමින් මේ මුළු ගඟම වැහිලා යනවා. ගඟක් පේන්න ඇත්තේ නැහැ. ඒකින්ද නාවික ඇලමාර්ගයකට අන්න එහෙනම් නැව් යනවා කියලා කියනවා. අනිත් කාලෙත් සාන්ත ලෝරස් නදිය රියෝ ග්‍රෑන්ඩ් නෙවෙයි පැනමාව මිසිසිපි ඇමරිකාවේ 18 වෙනි ප්‍රශ්නෙට එන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහන. ඉතින් එක එක වැඩසටහන් පටන් ගත්තා. ඒවා කොහොමද කියන එක මම දන්නේ. එක එක නම් තියෙනවා. අපි වවමු රට නගමු කියලා වැඩසටහනක්. අපි වවමු රට කමු කියලා තමයි ඔකට කිව්වේ. එහෙම එකකුත් තියෙනවා. ඊට පස්සේ තිතට මත ඒක පස්සේ මතට තිත වුණා තිතට මත වුණා එහෙමත් කියනවනේ. යන්නේ ඒ වගේ එක එක ව්‍යාපෘති තියෙනවා. මේ ව්‍යාපෘති හරියට ලස්සන නම් විතරක් තිබිලා හරියන්නේ. එතකොට තියෙනවනේ රජ රට නවෝදය පුබුදුමු වෙල්ලස්ස. එතකොට ඒ වගේ රජ රට නවෝදය ඊට පස්සේ උඩ මග නැගුම දිවි නැගුම ඔහොම එක එක ආවනේ. ඉන්නේ ඒ වගේ තියෙන මේ රජ රට නවෝදය යාය ආදර්ශ වැඩසටහන රන්දොර වැඩසටහන ජීව ජවය ව්‍යාපෘති කෙතට අරුණැල්ල. මෙන්න මේ වගේ නම් අතරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී නිෂ්පාදනයේ ඵලදායීතාවය වැඩි කරගන්න දාපු ලස්සන වචනේ තමයි ඵලදායීතාවය කොයිතරම් දුරට සිද්ධ වුණාද දන්නේ. ඒ තාමත් අපි පිටරටින් හාල් ගෙනවා. සමහර කාලවල පිටරටට හාල් එව්වා. දැන් අපි ආපහු හාල් පිටරටින් ගෙනනවා. කෙතට අරුණැල්ල ව්‍යාපෘතියේ නම. උත්තරේ 5. ශ්‍රී ලංකාවේ ඩිරිසීඩියා දැව බලාගාරයක් තියෙනවා. මේ ජෛව බල ශක්ති පුනර්ජනනය කිරීමේ ප්‍රොජෙක්ට් එකක් ඒක. එතකොට ඔයාට නම් අපි කියන්නේ මොනවද නංචි කියලා කියනවා. එක එක ප්‍රදේශයන් වලදී විවිධ නම් වලින් හඳුන්වනවා. මේක නිකන් අර මේ වගේ පොඩි රවුන්ඩ් කොලයක් තියෙන මේවා පොඩි අත්තක් වගේ තියෙනවා. මේකේ පොඩි මොනවද කොළ ටිකක් කොහොම සම්බන්ධ වෙලා රවුන්ඩ් කොළ තියෙනවා. මේ කොළ ගහේ කොහොම අත්තේ ගොඩ හැදෙනවා. මේවා කඩලා අරන් සාමාන්‍යයෙන් කේසල්කම් ඉදවන ඒවටත් දාන්න. අන්න ඒ වගේ ඔක්කොම දාලා කුණු කරලා පල් කරලා ගත්තාට පස්සේ මේක විදුලිය උත්පාදනය කරගන්න පුළුවන් කියන එක තහවුරු කරගත්තා. ඒක 2007 ජීව ජවය වැඩසටහන යටතේ එඬරු පැල රෝපණය කරලා ඒ වගේනුත් ජීව ජවය බල ශක්තියින් බවට උත්පාදනය කරගත්තා. ජෛව බල ශක්තිය නිපදවීමේ ක්‍රියාදාමයේ එක් ස්ථානයක් විදිහට තමයි මේක අපි හඳුන්වන්නේ. ඉතින් මේ බලාගාරය තියෙන්නේ කොහෙද කියලා අහන්නේ. නැත්නම් රිසීඩියා බලාගාරය තියෙන්නේ හම්බන්තොට බලංගොඩ බලපැණි හබරාදුව ප්‍රදේශයේ. එහෙනම් මේකේ උත්තරේ එන්නේ මෙවැනි දැව වැඩි වශයෙන්ම තියෙන ප්‍රදේශය තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ හංගුරන්කෙත පැත්තේ නැත්නම් වලපැණි ප්‍රදේශයන් වල. උත්තරේ තියෙන්නේ විදුලි බලාගාරය තියෙන්නේ වලපැණි ප්‍රදේශයේ. උත්තරේ 3. මහ කොළඹ
කළුගඟ ජල ව්‍යාපෘතියට දායකත්වයේ සපයනු ලබන රජේ. එතකොට මේ ජල අඹතෙලේ පොම්පාගාරය වගේ පොම්පාගාර හරහා කැලණි ගඟේ වතුර අරගෙන ගිහිල්ලා ඒ වතුර පිරිසිදු කරලා පානීය ජල ව්‍යාපෘති හැදීම සම්බන්ධයෙන් මහ කොළඹ කළුගඟ ජල සැපයුම් කැලණි ගඟට සාපේක්ෂව මේ කළුගඟට සම්බන්ධ වන ජල ව්‍යාපෘතියට උදව් කරන්නේ සල්ලි දෙන්නේ ඩෙන්මාර්කය, ජපානය, කැනඩාව, ඉන්දියාව, චීනය කියලා අහන්නේ. මේ ජල ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ චීන මහජන ආණ්ඩුව විසින්. ඉතින් ඒක හින්දා තමයිනේ චීනය අපේ කොලනියක් වෙලා තියෙන්නේ. හැම එකක්ම චීනෙන් තමයි හදන්නේ. ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා පිහිටව ඇති පාංශු සහ පෝෂණ අංශයේ විශ්ලේෂණ විද්‍යාගාරය. එතකොට ළමයි ඕක සෑහෙන වරද්දලා තියෙන්නේ. නුවරඑළියේ තලව කෙලේ උත්තරේ නෙවෙයි. ඒකට අපිට හිතෙන්නේ තේ පරීක්ෂණාගාරයේ තියෙන තැන. ඒකට උඩ රට තේ, මැදි රට තේ, පහත රට තේ කියලා ලංකාවේ තේ කොටස් තුනකට බෙදනවා. උඩ රට තේ තියෙනවා, මැදි රට තේ තියෙනවා, උඩ රට තේ නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කයන් වල තියෙන්නේ. මැදි රට තේ තියෙන කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කයන් වල, පහත රට තේ තියෙන්නේ ගාල්ල මාතර දිස්ත්‍රික්කයන් වල. ඒකට ගාල්ල දිස්ත්‍රික්කයේ තේ තියෙන. මේ තේ පරීක්ෂණාගාරයේ තියෙන තලවකැලේ ප්‍රදේශයේ. එතකොට පොල් පරීක්ෂණාගාරය ලුණුවිල, රබර් පරීක්ෂණාගාරය අගලවත්ත, ඒ වගේ බීජ පරීක්ෂණාගාර ගන්නෝරුව, වී පරීක්ෂණාගාර තියෙනවා එම්මයි මහයිලුප්පල්ලම, බීචි, බතලගොඩ, ඒ වගේ පරීක්ෂණාගාර තියෙනවා. ඉතින් තේ පරීක්ෂණාගාර තියෙනවා තැනම නෙවෙයි මේකේ උත්තරේ. කොට අඟුණුකොළ පැලැස්සේ තියෙනවා පරීක්ෂණාගාර. මේ වගේ තැන් තියෙනවා. අපි මේ කොටසට අයත් ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. එහෙනම් මේ පාංශු හා පෝෂණ අංශය ඔන්න පස පිළිබඳ පරීක්ෂණ කරන එක කෑගල්ලේ බුලත් කෝපිටියේ, ගාල වලහන්දුව, නුවරඑළිය අඹගමුව, හඹදොර වලස්මුල්ල, නුවරඑළියේ තලවකැලේ උත්තරේ, නුවරඑළියේ තලවකැලේ වැරදි. එහෙ තියෙන්නේ මොනවද? තේ පරීක්ෂණ ආයතනයේ. පාංශු පරීක්ෂණ ආයතනයේ තියෙන්නේ ගාල් වලහන්දුව ප්‍රදේශයේ. උත්තරේ දෙක. යමු ඊගා කොටසට ඉක්මනින්. උතුරේ සුදු නගරයේ ලෙස සුදු උතුරේ සුදු නගරය නමින් විරුදාලවිය ලබන නගරය. නෝර්වේ ඔස්ලෝ නගරය, අයර්ලන්තයේ ඩබ්ලින් නගරය, ඊට පස්සේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය, උත්තරේක පස්සෙන එක හදාගන්න වැරදි පොඩ්ඩක් මුදලින් කියලා තියෙන්නේ. බෙල්ජියමේ බ්‍රසල්ස්, ස්විට්සර්ලන්තයේ ජිනීවා, ෆ්‍රින්ලන්තයේ හෙල්සින්කි නුවර. එතකොට සුදු නගරේ නමින් විරුදාවලියලත් නගරේ තමයි නෝර්වේ ඔස්ලෝ නගරේ. උත්තරේක. දකුණු ආසියාවේ විශාලම රාජ්‍ය වන ඉන්දියාව විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන්. එතකොට විශාලම රාජ්‍යයක් විදිහට ගත්තොත් රුසියා. ඉන්දියාව වගේ 5 ගුණයකටත් වඩා විශාලයි රුසියා. ඉන්දියාව වගේ 3 ගුණයක් විශාලයි කැනඩා. ලංකාව වගේ කී ගුණයක් විශාලයිද කියලා හිතා ගන්න පුළුවන් අපිට. ඉන්දියා වර්ග කිලෝමීටර් මිලියන 2.3 විතර වර්ග කිලෝමීටර් මිලියන වලින් ගත්තොත් අපි 65,525යි. ඔය හිතා ගන්න මේ වගේ 10 ගුණයක්ද 50 ගුණයක්ද කියන එක. එතකොට ඒ වගේ නම්
මේ මිලියන ගාණි කයි 2 3 4 5 6 මිලියනයට 2යි. ඒකට 2.10 වලින් ගත්තොත් වර්ග කිලෝමීටර් 2973යි ඉන්දියා. කැනඩාව වර්ග කිලෝමීටර් 9600ක් විතර. 16675ක් විතර තමයි රුසියාව. එතකොට මේ කැනඩාව, මේ රුසියාව, මේ ඉන්දියාව. ඉන්දියා වර්ග කිලෝමීටර් මිලියන 2973 නම් මිලියන 2.9 මිලියන 2.9ක උත්තර තියෙන බල. ඉන්දියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 2.977 කියලා කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන ආසන වශයෙන් මිලියන 3යි. උත්තර දෙක. මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ භූගත ජලයට සාපේක්ෂව වැඩිම ජල පරිමාණයක් මුහුදට විසර්ජනය කරනු ලබන ගංගා මහවැලි කැලණි කළු වලවේ කියලා කිව්වට මහවැලි ගඟ දිගම ගඟ මහවැලි ගංගාව ඊට පස්සේ වැඩිම ජලධාර්තාවක් රැගෙන යන්නේ අවසාන මොහොතේ පවා අඩ තැන්නේදී විතරක් නෙමෙයි වෙරළබඩ තැන්නේදී පවා අතුගංගා රාශියක් එකතු කරන්නේ කළු ගංගාවට. ඒ නිසා විශාලම ජල පරිමාණයක් මුහුදට අරන් යන්නේ කළු ගඟ, දිගම ගඟ, මහවැලි ගඟ. යුරෝපයේ කෙලිබම්, යුරෝපයේ ප්‍රෙඩා යන විරුදාවලියේ හිමි යුරෝපා රාජ්‍යයන් වන්නේ. යුරෝපයේ කෙලිබිම කියලා කියන්නේ හරිම ලස්සනයි. මුළු යුරෝපයේම ලස්සන කරන ප්‍රදේශය. හැම පාරක් ගත්තට පස්සේ හැම ප්‍රදේශයක්ම ගත්තට පස්සේ ඉතා පිරිසිදුයි, නිස්කලංකයි, මිනිස්සුන්ට ඕන තරම් විනෝදයෙන් හැසිරෙන්න පුළුවන්, විනෝදයෙන් ගමන් කරන්න පුළුවන්, හොඳ ස්වභාවික වායු ශ්වසනය කරන්න පුළුවන්. ඒ තරම් ලස්සන තැනක් යුරෝප කෙලිබිම බවට පත් වෙන්නේ ස්විට්සර්ලන්තය. යුරෝපයේ ප්‍රෙඩා බවට පත් වෙන්නේ ෆ්‍රින්ලන්තය. විරුදාවලියලත් රාජ්‍යයන් දෙක. එතකොට තව තියෙනවා ඉතින් මොනවාද? යුරෝපයේ රෝගියා කියන්නේ ටර්කි, තුර්කිය, ඒ වගේ ඒවා තියෙනවා. කන්කජුන්ගා කියලා කියන්නේ කන්දක්. මේ කඳු වැටි විහිදී ඇති රාජ්‍ය දිත්‍රේ වන්නේ කංගජුන්ගා කියන එක නම් කවුරුත් දන්න එකක් නේද? කංගජුන්ගා කඳු වැටිය තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවට සම්බන්ධයි. ඉන්දියාව සහ නේපාලය ආශ්‍රිතව තමයි මෙම කඳු වැටිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි ඊගා කොටසට 27 වෙනි ප්‍රශ්නේ. දේශගුණික සාධක පිළිබඳ වැඩිම අවධානයක් යොමු කරමින් ස්ථානගත කළ යුතු කර්මාන්තයක් වන්නේ අනිවාර්යෙන් දේශගුණීය බලපානවා. වහිනවා, සුළං ඇති වෙනවා, වැස්සෙන් පීඩාවක් නැති වෙනවා නම් කර්මාන්තශාලා පවත්වාගෙන යන්න හරි අමාරුයි. මොකටද? ගුවන් යානා කර්මාන්තයට. ගුවන් යානා කර්මාන්තයේ දීප්තිමත් සූර්යාලෝකයක් වගේම මද වැසි ලැබෙන ප්‍රදේශයක් නම් හෝ වර්ෂාව තදින් ලැබෙන ප්‍රදේශයක් නම් ගුවන් යානා කර්මාන්තය පවත්වාගෙන යන්න බෑ. නමුත් සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම දීප්තිමත් සූර්යාලෝකයක් මද සුළඟක් පවතින ප්‍රදේශයක්. ඇයි මේ වානේ තහඩු වලට වඩා ටයිටේනියම් මලකඩ කරනවා. ටයිටේනියම් මල බඳිනවා. එතකොට ගුවන් යානා කර්මාන්තයේ ප්‍රධාන ලෝහය තමයි ටයිටේනියම්. ටයිටේනියම් ශක්තිමත්, නම්‍යශීලී, වානේ වලට වඩා හයියයි. ශක්තිමත් වැඩි, වානේ වලට වඩා නම්‍යශීලී. වානේ වලට වඩා කල් පවතිනවා. කල් පවතින නම්‍යශීලී මල නොබැඳෙන ටයිටේනියම් තමයි ගුවන් යානා කර්මාන්තයේ මූලික ආමුද්‍රව්‍ය. ඒ නිසා ටයිටේනියම් යොදාගෙන තමයි මේ මොනවාද ගුවන් යානා හදන්නේ. ඉතින් ටයිටේනියම් වලට වතුර ඇලර්ජික්. ඒක හින්දා මලකඩ කෑවොත් බර වෙනස් වෙනවා. ගුවන් යානා කර්මාන්තයට ඒ නිසා දේශගුණීය බලපාන. උත්තර 1. චිරස්ථායි නගර ලෙස ප්‍රසිද්ධියට පත් වෙන්නේ ජනයා පිටත හෝ නගරයට සංක්‍රමණීය දෙන නගර
තට්ටු ගොඩනැගිලි ඉදිකර සීමා කරන ද අභ්‍යන්තර නාගරික ප්‍රදේශ ජනයාගේ මූලික සේවා හා පාරිශ්‍රමික සමතුලිතතාවය මිනිස්සුන්ගේ සේවාවත් ඉටු කරන ගමන් මිනිස්සුන්ගේ කටයුතු සිදු කරන ගමන් පරිසරයත් ලස්සනට තියාගන්න ඕන එවැනි නගර තමයි චිරස්ථිත නගර කියලා කියන්නේ. උත්තරේ 3 සිලියෝමීටරය. එතකොට අපි දන්නවා මේ විවිධ මිනුම් තියෙනවා ලෝකයේ. ඉතින් ඒවා මිනුම් උපකරණයක් තියෙනවා මොකක් හරි මනින ඒකකයක් තියෙනවා. උපකරණයක් තියෙනවා ඒකකයක් තියෙනවා. යම්කිසි උපකරණයකින් තමයි ඒක නේ කරන්නේ. නමුත් ඒක ඒකකයක් තියෙනවා. එතකොට මොන තරාදියක් තියෙනවා. එතකොට කිලෝග්‍රෑම් තියෙනවා. එතකොට උපකරණයක් තියෙනවා මිනුම් ඒකකයේ කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. දන්නවනේ. එහෙනම් ඒ වගේ සරල විදිහට කියන්න. උපකරණය තමයි අනිලමානය. උපකරණය අනිලමානය මොකක්ද එතකොට ඒ සඳහා යොදාගන්නේ මිනුම් ඒකකය බොබට් පරිමාණය. බොබට් එනම් මොකක්ද හොයන්නේ? සුළඟ වේගය. සුළඟ වේගය හොයන්නේ උපකරණය අනිලමානය. ඊට පස්සේ මිනුම් ඒකකය මනිනු ලබන්නේ මොකකින්ද? එහෙනම් බොබට් පරිමාණය. පීඩනය උපකරණයේ බැරෝමීටරය මිනුම් ඒකකය මිලිබාර් වලින් හොයන්නේ. සූර්ය විකිරණය එක්ස් කිරණ ගැමා කිරණ මේ විදිහට හඳුන්වනවා. වලාකුළක උස හොයන්නේ වලා වැස්ම හොයන්නේ ඔක්ටාස් වලින් කොච්චරද කියලා. වලාකුළු වැහිලා තියෙනවා නම් මුළු පරිසරයේම වලාකුළු වලින් ඔක්ටාස් 8යි කියලා කියනවා. ඔක්ටාස් 4යි නම් ආසේ වලාකුළු වලින් භාගය. එතකොට 8න් 4යි. අන්න ඒ වගේ අදහසක් ඉන්නේ. උත්තරේ 4. මධ්‍යම හා දකුණු ඇමරිකානු කලාපීය රාජ්‍යන් එක්ව පිහිටව ඇති කැරිබියානු පොදු වෙළඳ ගිවිසුම හවුල හඳුන්වන්නේ කැරිකොම් කියලා. උත්තරේ 3. ඒසියන් ගෲප් එක ආසියානු සංවර්ධන ආසියානු ඒසියන් සංවිධාන ආසියානු සහයෝගිතා සමුළුව සහයෝගිතා සංවිධානයේ රටවල් 10ක සහභාගීත්වයක් දැන් තියෙනවා. ඒසියන් ගෲප් එක පිහිටවන්නේ 1967 අවුරුද්දේදී. නැෆ්ටා ඔපෙක් ACP ඔය වගේ ලතින් ඇමරිකානු සහයෝගිතා සංවිධානයේ වගේ සංවිධානය තියෙනවා. ACP තියෙනවා ඇෆ්‍රිකා ඊට පස්සේ කැරිබියන් රාජ්‍යයන් සහ පැසිෆික් රාජ්‍යයන් එකතු වෙලා ACP ඒ වගේ ඒවත් තියෙනවා. ACP ඇෆ්‍රිකානු කැරිබියානු පැසිෆික් 1963 ACP එක පිටව ගන්න. ඔපෙක් 1960 මේ වගේ ඒවා ඉතින් බලන්න පුළුවන් 93 වෙනි පිටුවට ගිහලා සිටියම් පොතේ 93 වෙනි පිටුවේ තියෙන. රයිට්. අපි එහෙනම් පළවෙනි MCQ 130 ඉවර කරා. ඒ පළවෙනි පේපර් එක ආදාළ MCQ එක අද අපි ටිකක් වේගින් එහෙනම් අපි ඊගාව පිටුවේ මැප් මාකින් අදාළ කොටස තියෙන්නේ. එතකොට මැප් මාකින් එකට අදාළ කොටසේ උත්තර ටික මම කියාගෙන උත්තර ටික කියාගෙන යන්නම්. මා කරන එක ප්‍රමාණය ඔයා සකස් කරගන්න. උඩින් තියෙන ඒවා ජෝර්දානයේ තිමෝරය සෝල්
කෝරෝල් බැංගලෝර් ඒව හොයන්න ඕනි මම මේ ටික විතර කියන්නේ දක්ෂිණාර්ධ ගෝලයේ පිහිටි දියමන්ති ලැබෙන ප්‍රධාන ආශ්‍රව මධ්‍යස්ථානයක් තමයි දකුණු අප්‍රිකාවේ ක්‍රිම්බර්ලි ස්ථානය ඔස්ට්‍රේලියාවේ රත්තරන් තියෙන කාල් ගූලි වල දකුණු ඇමරිකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ බ්‍රසීල් වල යුරෝ මුදල් භාවිතයට එකඟ නොවූ රටවල් නෙවෙයි එකඟ වූ රටවල් ඉතාලිය ප්‍රංශය වගේ ඕන රටක් ගන්න පුළුවන් රටවල් 27ක් තියෙනවා එකඟ නොවුනේ ඩෙන්මාර්කේ සහ එංගලන්තේ විතරයි අඩුම මානව සංවර්ධන දර්ශකයක් තියෙන්නේ ආසියාවේ ඇෆ්ගනිස්තානයේ නැත්නම් ඊගාට තියෙන පාකිස්තානයේ වැඩිම මානව සංවර්ධන දර්ශකයක් තියෙන්නේ ලංකාවේ දකුණු ආසියාවේ ගත්තොත් එහෙම සාක් කලාපයේ තිරිඟු වගා කරන්නේ මධ්‍යම ඉන්දියාවේ තිරිඟු ජනවාරි මාසයේ දක්ෂිණාර්ධ ගෝලයේ වැඩිම උෂ්ණත්වයක් තියෙන්නේ ඇටකාම වලට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු මහා වාලුකා කාන්තාරාශ්‍රිත ප්‍රදේශන වල දෙසැම්බර් මාසයේදී උණුසුම ඇතිවීමත් එක්ක එවැනි දේවල් සිද්ධ වෙනවා සීතලත් එක්ක දෙපැත්තට ඕක බලපෑමකුත් ඇති වෙනවා එල්නිනෝ සංසිතිය ඇතිවන්නේ පෙරුවියන් වෙරළ ආශ්‍රිතව ඇමරිකන් ඩොලර් 30000 ඉක්මවන රටක් බවට පත් වෙනවා ඕනනම් සිංගප්පූරු 58000 ඩොලර් ඇමරිකාව 35000යි ඒ ආදී ලෙස දෙවන ඒවා අංක දාලා මේකේ ලකුණු කරගන්න උඩ සිටීමේ ඒවා වෙනම සියටල් නගරය ඊට පස්සේ ඇට්ලස් කඳු කාන්තාරය සුදු මොහොත ඒවා ලකුණු කරගන්න ඕනි රයිට් එහෙනම් මේ MCQ එක ඉවර කරමු එහෙනම් ආයිබෝ